Welcome to Poddyster Stories. Get ready for funny-eyed cartoons that spark imagination and joy. වැසි බර අඳුරු රාත්‍රියක්. පාළු ගෙවල් ඇස්සේ හැංගිලා තියෙන රහස් අද බන්දුගේ අතට පට්වෙන්නයි යන්නේ. අම්මෝ මේකේ තියෙන කුණු ගොඩ මේ වාස් කරලා ඉවර වෙද්දි මම නාකි වෙයි. බන්දු තවම ඕකස් කරනවද? කම්මැලි නැතුව ඕක ඉවරයක් කරන්න පුතේ. හරි අම්මේ මේ ඉවර වෙන්න ළඟයි. එකපාරටම බන්දුට පරණ පෙට්ටියක් අස්සේ තිබිලා දිලිසෙන නිල් පාට කුප්පියක් හම්බ වෙනවා. ඒක නිකම් මැජික් එකක් වගේ. අඩේ මේ මොකද්ද මේ? නිකන් එනර්ජි ඩ්‍රින්ක් එකක් වගේ. බීලා බලමුද? බන්දු එය එක හුස්මට බොයි. හප්පා මගේ බඩ පතුලෙන්ම මොකක්ද වෙනව වගේ. අම්මෝ මගේ ඇඟකෝ මම මැකිලා. බන්දුට දැන් කාටවත් පේන්නේ නැහැ. එයා හිමින් ගිහින් අම්මගේ කණ්ණාඩිය හංගනවා. දෙවියනේ මගේ කණ්ණාඩිය පාවෙලා ගියාද? මට පිස්සුද බන්නේ නෑ. අම්මට හොඳ වැඩේ. බන්දු නගරයට යන්නේ එයාගේ බලයෙන් ලෝකයම හොල්ලන්න හිතාගෙන. බන්දු තේ කඩේට ගිහින් සෝමපාල මාමගේ තේ එක බොනවා. මිනිස්සු හොල්මනක් කියලා කෑ ගහද්දි බන්දුට ඒක මරු ආතල එකක් වුණා. එකපාරටම බන්දු දකින්නවා පාරේ තවත් අඩි සලකුණු ටිකක් තනියම මැවෙනවා. බන්දු වගේම තවත් නොපෙනෙන කෙනෙක් පාරේ යනවා. ඒ නොපෙනෙන හොරෙක් බැංකුවකට රින්ගන්න හදනවා. බන්දු තීරණය කරනවා එයාව නවත්වන්න. මම විතරක් නෙවෙයි වගේ මේ බලේ පාවිච්චි කරන්නේ. මුව අල්ලන්න ඕන. බැංකුවේ සේප්පු අටුලේ නොපෙනෙන දෙදෙනෙක් අතර දරුණු සටනක්. පෙනෙන්නේ බඩු මුට්ටු හුළඟේ පාවී එකිනෙක ගැටෙනවා වැනි. හොර සල්ලි මිටියක් අරන් දුවන්න හදනවා. බන්දු එයාව බිම ඇදලා දානවා. සල්ලි මිටිය පාවෙලා බිම වැටෙනවා. හොර පැනලා දුවනවා. බන්දු එයා පස්සෙන් පනිනවා. මිනිස්සුන්ට පෙනෙන්නේ වාතයේ අඩිසලකුණු දෙකක් වේගයෙන් දිව යනවා වගේ. සටනේ අතරේ බන්දුගේ බලය ටික ටික නැති වෙන්න පටන් ගන්නවා. එයාගේ අත් මිනිස්සුන්ට පේන්න ගන්නවා. අයියෝ දැන්ම පේන්න ගන්න එපා. මාව අහුවෙයි. හොරා පැන ගියත් බාගෙට පෙනෙන බන්දු දෙසට ආරක්ෂක නිලධාරීන් වෙඩි තියන්න ගන්නවා. බන්දු බය වැඩිකමට ඉතිරි කුප්පියම එක හුස්මට බොනවා. දැන් එයාට කිසිම දෙයක් අල්ලන්න බෑ. එයාගේ අත් දේවල් හරහා විනිවිදානවා. බන්දු ගෙදර එද්දි අම්මා අඬනවා. අම්මා හිතන්නේ බන්දු සදහටිම අතුරුදන් වෙලා කියලා. මගේ පුතා කොහෙ ගියාද? බන්දු කොහේ හරි ඉන්නවනම් එන්න පුතේ. අම්මේ මම මෙතන. මට සමා වෙන්න අම්මේ. බන්දු අම්මව බදාගන්න හැදුවත් එයාගේ අත් අම්මගේ ඇඟ හරහා යනවා. එකපාරටම ලොකු ශබ්දයක් ඇසී බන්දු ඇඳෙන් බිමට වැටෙනවා. ඒක හීනයක්. මොකද ළමයා ඇඳෙන් වැටලා කෑ ගහන්නේ? ඇඟිල්ලත් තුවාල කරගෙන. අම්මේ මම ඉන්නවා. මම ආයි පේනවා. බන්දු අම්මව බදාගනී. නමුත් එයාගේ එක ඇඟිල්ලක් තවමත් නොපෙනී. මේ වගේම කුතුහලයේ පිරුණු අමුතුම විදිහේ කතා තවත් බලන්න ඕන නම් අපේ පොඩිසර් ස්ටෝරීස් YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.